ආයිබෝන් ඔබ එක සිටින්නේ ශ්‍රී ලංකා වවුනියා විශ්වවිද්‍යාලයේ පිරිමින විෂයාකාරයේ මේ නිල මාධ්‍ය එකක් සමගයි. අදින අපිත් සමග සාය මාසකට ආසන්න කාලයක් අපිත් සමග එකට ඉඳලා අදින ඩිග්‍රිය ඒ කියන්නේ උපාධි සීනේ හැර යන තවත් ජයග්‍රාහී වාසනාවන්තයෙක් අපිට හම්බෙලා තියෙනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ. Let's go. A few minutes later. මේ පිටිපස්සේ ඉන්න ආදායක පිළිස පෙන්නන්න. එන්න මේ ප්‍රධාන දායකයා ඉන්නවා මේ කැමරාවල් එකයි පිටිපස්සේ. අවදාන මේ ගමල් කොටන දෙන්න දාන්නේ. අනුසකම් දාලා මේ බෝඩ් එකේ පණ එකට ඇවිල්ලා වුණා කියලා කියන්නේ. මේ අර මල්ලිකන් වීඩියෝ අර මල්ලිකන් වීඩියෝ 1 eternity later. A few minutes later. මාසගානකට ඉන්න පොල්ලෙක් යනවා කියලා කිව්වා අදිසියම. ඒක අපිට මොකද වෙන්න දෙයක් තිබෙන්නේ නැහැ අදිසියම සෙක්ටර් එකට හොඳා පොඩි මේ සංග්‍රහයක් විතර ටැග් එකක් මේ ලෑස්ති කරා මම හිතන්නේ සාමාන්‍ය ඒක අර වටින ටැග් එකක් වෙයි මේ ඒ කියන්නේ ඒක මුදල් වලින් පිළ කරන්න වැනි දෙයක් වෙයි මේ ඒ කියන්නේ වෙනස් ප්‍රජාතිය ටැග් එකක් අපි කට්ටියම හිතලා මේ වෙනස් ප්‍රජාතිය ටැග් එකක් මේව කරා මේ අපි ටැග් බලන්න පුළුවන් දන්නේ නැහැ ආදමි ගන් මේක ඇවිල්ලා මේ කියන්නේ වෙනස් වීදියේකට අපි ඔබට මේ කියන්නේ කට්ටියකම ඉංග්‍රීසි ගාලා අපිට මේ වෙලාවේ කියන්නේ මේ අඩු කාලයේදී දෙන්න පුළුවන් වටිනම දෙයක් අපි අදලා දුන්නා අපි හිතනවා මෙයාට ගොඩක් දුරට මේක වටින දෙයක් වෙයි කියලා. මේ අදින්න පුළුවන්. ඔව්. මේකයි අදින්න පුළුවන්. ඊළඟ පාර ගෙදරදී අපි වැකේෂන් එක ගිහලා මේගොල්ලෝ ගෙදර යනවා ගෙදර යද්දි මේක ප්‍රේම කරලා කියලා අපි A few minutes later. මේ අවස්ථාවේදී අපි ඉන්නේ අවතන්නේ කඳුරක මේ ඉන්න ආත්මරක්ෂාවක මේ කාමරේ ඉඳලා ඉන්න මේ අවස්ථාවේදී අපි මේ ළඟ ලයිව් එකේ ඉන්නේ මේ අපිට වෙන වැඩක් නැතුව නෙමෙයි මේ අපිට ඉතින් යන්න බැරි තරම් මේ තර්ජනයක් තියෙනවා. එයි අපිට ගහන්න බලන් ඉන්න කට්ටිය මේ මිනිස්සු කොටාරවල උඩින් මේ සතුටාට බෝම්බ වගේ මේ අතර බයarna තත්ත්වයක් මේ අවස්ථාව මේ අර මේ බලන්න අපි ඇත්තටම ඉන්නේ මේ බුදුආකාර බයිකෙන් ඉන්නේ අපි මේ ඒක කරා ඔව් ඒ කියන්නේ
විශාල ඉවසනයකින් පස්සේ විශාල මම මෙතන හිටියේ මම උඩට ගිහලා එන්ඩින් එකට ගොඩක් දේවල් වෙලා තියෙනවා. බත් හෙට මම ගෙදර යන්නද? අනේ විශාල දෙයකින් පස්සේ මේ ලොකු දෙයක් වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ අතර අපේ අප්පච්චි බරහන්න ගත්තා. අප්පච්චි තමයි මම දෙනවා වෙන්නේ. Behind the scene. අපේ මිස්ටර් ඉස්මායිල් මේ කියන්නේ අපේ මේ පේජ් එකේ අයිතිකාරයා. mana kita කෙනෙක් හම්බුනා. එයා නබි විතරට කැමති නෑ. ඒ නිසා අපි ඉන්නේ.